එක්තරා දුෂ්කර ගමක තරුණයෙක් සිටියා. ඔහුගේ නම සෙනේෂ්. සෙනේෂ්ගේ ලොකුම හීනය වුණේ තමන්ගේ ගමේ තිබුණු ඉතාමත් උස රළු කන්ද මුදුනටම නැගලා එතැන තමන්ගේ ජයග්‍රාහී ධජය ඔසවන එක. මේ කන්ද මීට කලින් කිසිම කෙනෙක් තරණය කරලා තිබුණේ නැහැ. මොකද ඒකේ මග දිගට තිබුණේ ලිස්සන සුළු බවුම් සහ තියුණුගල් පර්වත. සෙනේෂ් ගමන ආරම්භ කළා. මුල් දින කිහිපය ඔහු ඉතාම උනන්දුවෙන් ගමන් කළා. නමුත් දින කිහිපයක් යද්දී ඔහුගේ සිරුර වෙහෙසටපත් වුණා. කකුල් තුවාල වුණා. හුස්ම ගන්න පවා අපහසු වුණා. ඔහු එක තැනක නතර වෙලා කල්පනා කළා, මම මෙච්චර දුක් විඳින්නේ. මට මේක කරන්න පුළුවන් වෙයිද කියලා. ඔහු ආපසු හැරෙන්න හදද්දී ඒ අසල ගල් ගුහාවක හිටපු මහලු තාපසයෙක් ඔහුට මුණ ගැසුණා. තාපසයා සෙනේෂ්ට මෙහෙම කිව්වා, පුතේ, ඔය කන්ද මුදුනට යන්න ඕනේ නම් උඹේ ඇඟේ තියෙන හයට වඩා හිතේ තියෙන හය පාවිච්චි කරපන්. හැමෝම වැටෙනවා, ඒත් දිනන්නේ වැටෙන වාරයක් පාසා ආයෙත් නැගිටින මිනිහා විතරයි. අපේ ජීවිතයට මේන් ගත හැකි පාඩම. අපි හැමෝටම ජීවිතේ ලොකු හීන තියෙනවා. ඒත් ඒ ගමන යද්දී අපිට බාධා එනවා. අන්න ඒ වෙලාවට අපි මතක තබාගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. වේදනාව తాවකාලිකයි. ඔබ අද විඳින මහන්සිය, කැපකිරීම හෙට දවසේ ඔබේ ජයග්‍රහණයේ පදනමයි. අනුන්ගේ කතා අහන්න එපා. සෙනේෂ්ටත් ගමේ මිනිස්සු කිව්වා ඔය වැඩේ කරන්න බැහැ කියලා. ඔයාටත් මිනිස්සු කියයි. ඒත් ඔයාගේ හැකියාව දන්නේ ඔයා විතරයි. කුඩා පියවරවල එක පාරටම කන්ද මුදුනට යන්න බැහැ. එක අඩිය තියලා යන්න ඕනේ. අද දවසේ ඔයා කරන පුංචි වැඩේ තමයි හෙට ඔයාව ලොකු තැනකට ගෙනියන්නේ. සෙනේෂ් නැවත නැගිට්ටා. ඔහු වැටුණු වාර ගණන අනන්තයි. නමුත් ඔහු අවසානයේ කන්ද මුදුනටම ගියා. ඔහු එතැන ඉඳන් පහළ බලද්දී ඔහුට පෙනුනේ තමන් ජයගත් අභියෝග මිසක් විඳපු දුක නෙමෙයි. මිතුරේ, ඔබත් අද ඉන්නේ පරාජය වෙලා කියලා හිතෙන තැනක නම් මතක තබා ගන්න, හොඳම දේ තවමත් ඉතිරි වෙලා තියෙන්නේ. නියමන්තියක් හැදෙන්නේ අධික පීඩනයක් යටතේ. ඔබත් දැන් ඉන්නේ ඒ වගේ පීඩනයක්.